හායි කොහොමද? මේ ඔයාලට කියන්නේ අපි අනුරාධපුරේ ගියපු බ්ලොග් එක. අපි පිටත් වුණේ පාන්දර 4:00ට. දැන් මේ රම්බොඩ මේක කියන්නේ අර උමග පහු කරන ගමන් ඉතින් අර මේ යන අතරමඟ අපිට වීඩියෝස් ගන්න බැරි වුණා. මේක දිගටම මියුසික් නැතුවම මං හිතන්නේ වොයිස් එකම තියෙනවා. ඔය ඉතින් පළවෙනිම කට්ට බොන්න ගත්ත જાති තමයි. ඔන්න අපි මාතලේ අලු විහාරේ බලන්නත් ගියා ඉතින්. මම ගිහින් තිබ්බේ නැහැ. මගේ අම්මි ගිහින් තිබ්බෙත් නැහැ. ඉතින් අපි මාමත්ගේ වැඩපලෙන් තමයි මේ ට්‍රිප් එක ගියේ. හරිම පුදුමාකාර දේවල් තමයි එතන තිබ්බේ. ඉතින් පාතලේ අලු විහාරේ කියන්නේ ඔයාලා දන්නවා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරෝඪ කරපු ස්ථානය කියලා. ඉතින් ඒක උඩට ගියහම මෙන්න මේ වගේ පාය දිස්වන තැන් ටිකකුත් තිබ්බා. සතර පාය කිව්වට ඒක එහෙමත් නෙවෙයි. ඔහොම තමයි ඉතින් ඒ හරි පුදුම දේවල් තිබ්බේ. මේ ඊට පස්සේ අපි අලු විහාරේ උඩ තිබ්බ චෛත්‍යයට යන්න තිබ්බ පාර. ඒක නම් ටිකක් අමාරුවෙන් නගින්න මේ ළඟින් තමයි ගල් පඩිපෙළ තිබ්බේ. මානව ලස්සනයි. මේ උඩට යනකොට ওই විදිහට තමයි තිබ්බේ. ඕම් පඩිපෙළ තිබ්බේ මේ මානව ලස්සනයි. පොඩි යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඉතින් ගෙදර ගේන්න බෑ. මොකද ඒකට අපි යන ගමන් හිටපු ඉඳලා කළු පාට පෝස් පැටව දෙන්නෙක් එතන හිටියා. මේ ඒගොල්ලෝ එළියටත් පැන්න අන්තිමට. ඔය උඩටම ආවට පස්සේ චෛත්‍ය මේ තියෙන්නේ උඩ තියෙන. කත්තින් ටිකක් ගරාවටලා වගේ මම හිතන්නේ හදන්නේ නැහැ ඒක මේ ඓතිහාසික ස්ථානයක් හින්දා. මම ඇත්තටම ආසෝනේ මේ වටේ view එකට මාරම ලස්සනයි. උඩට ගිහින් බලනකොට ඒක වෙනම vibe එකක් තිබ්බා. වට්ටම ලස්සනයි. හරිම ෂෝක් ඒ vibe එක මාර විදිහටම මේ තියෙන්නේ අපි රංගිරි දඹුරු විහාරයට ගියාට පස්සේ ගත්ත වීඩියෝ එක. මේ උඩට යනකොට මාරම ලස්සනයි. මේ උඩ ඒ හරිය මාරම ලස්සනයි මාරම කාම්. හොඳ වැඩේ කියන්නේ මේ හරියේ ගොඩක්ම ටුවරිස්ට්ලා හිටියා. හිතා ගන්න බැරි තරම්. මේ මදිවට ඒ හරිය රිලව් කරදරෙත් තියෙනවා හොඳටම. ඔය මම වීඩියෝ කරගත්තේ බොහොම අමාරුවෙන් මේ වටපිටාව. තව චුට්ටක් වෙලා ගියා නම් මගේ අතේ තිබ්බ බඩු මල්ලත් අරගෙන වඳුරෙක් එහාට පයින්න. එහෙම කරදර ගොඩක් එතන තියෙනවා. මේ තියෙන අනුරාධපුරේ ගියාට ගොඩක් කට්ටිය නොදන්න තැනක් මේ කටු සෑය. මට අනුරාධපුරේ රුවන්වැලි මහා සෑයෙන් වීඩියෝස් ගන්න බැරි වෙච්ච හින්දා තමයි මේ ෆොටෝස් ටිකක් දැම්මේ. මේ විදිහට තමයි මගේ අනුරාධපුර බ්ලොග් එක සහ 2025 අවසාන බ්ලොග් එක ඉවර වෙන්නේ. බයි.